රියල් සෙල්ෆ් කන්ෆිඩන්ස්. එහෙම නැත්තම් සැබෑ ආත්ම විශ්වාසය. මේක තමයි සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පිරිච්ච කාමරයක් පවා සසල කරන්න පුළුවන් විදිය දේ. ඔබ කටාරින්නත් කලින් ඔබ වටේ ඉන්න මිනිස්සු ඔබ ෆලෝ කරන ලෙවල් එකට පත් කරවන එකම දේ මෙන්න මේකයි. මේක තමයි ශීරපායි ආත්ම විශ්වාසය. එහෙම නැත්තම් මැමේලියන් කන්ෆිඩන්ස්. මේ දේ උඹගේ ඔළුවේ තියාගනි. ඒ තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ ගති ලක්ෂණයක් නෙවෙයි. ඒක නිපුණතාවයක්. ඒක ඇත්තටම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් දෙයක්. ඒක ඇත්තටම ගොඩනගන්න පුළුවන් දෙයක්. ඔබගේ ජීවිතේ සෑම අංශයකටම මාරු කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ බෝ වෙන සුළු දෙයක්. ගොඩක් උන් ආත්ම විශ්වාසය කියන දේ අල්ලගෙන තියෙන වැරදි පැත්තෙන්. ඒ කියන්නේ උඹලා දැකලා ඇති අදටත් YouTube එකේ තියෙන ඕනතරම් වීඩියෝස් ආත්ම විශ්වාසය ගොඩනගන්න මෙහෙමයි, ආත්ම විශ්වාසය කියන්නේ මේකයි අරකයි මේකයි බ්ලා බ්ලා බ්ලා. ගොඩක් උන් කියන්නේ ආත්ම විශ්වාසය කියලා කියන්නේ මට මං ගැන විශිෂ්ට හැඟීමක් දැනෙනවා, මං අනිත් අයට වඩා ඉහළින් සිටිනවා, ඔන්න ඔය වගේ විකාර ටික. ඒ වුණාට සැබෑ ආත්ම විශ්වාසය කියලා කියන්නේ පොසිටිව්. එහෙමත් නැත්නම් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිය අවුට්කම්ස් ගැන තියෙන සාමාන්‍යකරණය වෙච්ච එක්ස්පෙක්ටේෂන් එකක්. එහෙම නැත්නම් අපේක්ෂාවක්. ඒ කියන්නේ කන්ෆිඩන්ස් කියලා කියන්නේ පර්ෆෙක්ට් අවුට්කම් එකක්. එහෙමත් නැත්නම් ගැරන්ටීඩ් නිශ්චිත ප්‍රතිඵලයක් කියන එක නෙවෙයි. ආත්ම විශ්වාසය කියලා කියන්නේ ප්‍රතිඵලය මොකක් වුණත් මොන ලබ්බක් වුණත් ඔබ කොහොම හරි ඒ දේ මැනේජ් කරනවා. එහෙම නැත්නම් කළමනාකරණය කරගන්නවා කියන එකයි. උඹ අවුලක් නැතුව ඉන්නවා කියන එකයි. අන්න ඒ විදිහට උඹගේ අපේක්ෂාවන් ඇති කරගන්න එක තමයි උඹගේ අලුත් අභ්‍යන්තර මාලිමාව වෙන්නේ. උඹන්නේ ඒ විදිහට නිතර හිතන්න උඹගේ ස්නායු පද්ධතිය ඒකට අනුකූලව හැඩගැහෙන්න පටන් ගන්නවා. Then it becomes your entire baseline. ඉතින් ඔබ තාමත් බලන් ඉන්නව නම් ඔබට යම් කිසි ආකාරයක අවසරයක් පර්මිෂන් එකක් ලැබෙනකම් බලන් ඉන්නව නම් ඔබට කොන්ෆිඩන්ස් හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා කියලා දැනෙන්න සමාජ අවසරයක් හරි මොකක් හරි සාක්ෂියක් හරි ලැබෙනකම් ඔබ බලන් ඉන්නව නම් ඔබ සූදානම් කියලා ඔබට දැනෙන්න ඕජිට කියන්න තියෙන්නේ මට කනගාටුයි උඹ ඉන්නේ සයෝප්පෙක. ඒ වගේම ඒක නියමටම දැන් ක්‍රියාත්මක වෙනවා. ඔබගේ ඔළුව ඇතුලේ නිතරම ඇහෙන ඒ වොයිස් එක ඔබ තාම එතනට ගිහිල්ලා නැහැ. ඔබ තාම සූදානම් නැහැ. ඔබ තාම හොඳ මදි. බඩියක් තියන්න කලින් ඔබට හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. එන්න ඒ දේවල් කියන ඒ වොයිස් එක උඹගේ වොයිස් එක නෙවෙයි. ඒක උඹගේ මොළේ ඇතුලට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒ වුණාට රියල්ම උඹ කියන ඒ පුද්ගලයාට එහෙම නැත්නම් ස්වෛරී ඒ උඹට උඹ තාම පර්මිෂන් එක දීලා නැහැ. උඹගේ ඒ හඬට ප්‍රවේශ වෙන්න, ඇතුල් වෙන්න උඹ තාම අවසර දීලා නැහැ. ඒක නිසා පළවෙනි පීවර තමයි සම්පූර්ණයෙන්ම Tamanට සමාව දෙන්න. ගොඩක් උන්ට කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරන්න ඕනේ. ඒ වුණාට උන්ගේ අතීතයේ වෙච්ච දේවල් ගැන තවමත් වර්තමානයේ ලැජ්ජ වෙවි ඉන්නවා. උඹට උඹ ගැන බිඳින්න බැරි විදිහ ආත්ම විශ්වාසයක් ගොඩනගන්න ඕනේ නම් උඹට කරන්න වෙනවා අතිශයෝක්තියෙන් යුතුව Tamanටම සමාව දෙන එක. Tamanට සමාව දීම වීක්නස් එකක් නෙවෙයි. ඒක උඹට ලැබෙන ඇක්සස් එකක්. මොකද කාටවත් හොඳට පර්ෆෝම් කරන්න බෑ Tamanටම රහසින් දඬුවම් දෙන ගමන්. සිරාම සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක පවතින්නේ රැඳෙන්නේ Taman එක්කම Tamanට ආරක්ෂිතයි කියලා දැනෙන ශරීරයක් තුල විතරයි. දෙක, කොන්ෆිඩන්ස් කියලා කියන්නේ ඔබ කවුද කියන එක නෙවෙයි. ඔබ කවුරු වෙන්නද තීරණය කරන්න කියන එකයි. ඒක පස්සේ කන්වර්ට් වෙනවා ඔබ කවුද කියන තැනට. ඒත් ඒක මේ වෙලාවේ මම කවුරු වෙන්නද තීරණය කරන්න කියන එකයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. ඔබට සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කියන එක දැනෙන්න අවශ්‍ය නැහැ. ඔබ කරන්න ඕනේ ඔබගේ ජීවිතේ හරි රෝල් එකට, හරි භූමිකාවට ස්ටෙප් එක තියෙන එක. භූමිකා. ජීවිතය කියන්නේ භූමිකා තමයි තනිකරම. එක එක රෝල්ස් වලට තමයි ඔබ පිවිසෙන්නේ එක එක අවස්ථාවන් වලදී. ඉතින් ඒක නිසා මේ කොන්ෆිඩන්ස් එක අපිට අවසර දෙනවා අපේ ඇතුළාන්තයේ තියෙන අපි දන්නේවත් නැති අපේ හැසිරීම් වලට එළියට එන්න. ගිනි නිවන බටයක් ගැන හිතපන්. පොර ගෙයක් ගිනි ගන්න වෙලාවක ඇතුළට යන්නේ ඌ ජිම් එක ඇතුලේ හොඳට වර්ක්අවුට් කරලා එන ඒ ගැම්ම, ඒ මොරාල් එකෙන් නෙවෙයි. මොකද ඒ වෙලාවේ ඌ ගිනි නිවන බටයක් කියන භූමිකාවට පිවිසෙන නිසා. ඒක නිසා උඹ අවසර දෙන්නේ මේ වෙලාවේ උඹගේ භූමිකාවට, උඹගේ රෝල් එකට. මේ අවසරය නිසා උඹට සංයමය, එහෙම නැත්නම් සංසුම් බව කියන එක ලැබෙනවා. මෙන්න මේ සංසුම් බව කියන එක නිසා උඹට පවර් එක ලැබෙනවා. 3. උඹට එක්ස්ටර්නල් වැලිඩේෂන් එකක් අවශ්‍ය නැහැ. ඔබ තාමත් ඔබගේ ආත්ම විශ්වාසය කියන දේ දිනා ගන්න උත්සාහ කරන්නේ එක්ස්ටර්නල්, එහෙම නැත්නම් බාහිරෙන් තියෙන එන්නේ බාහිර මිනිස්සුන්ගේ අනුමැතිය හරහා නම් ඕජිට ඉඩ දීපන් උඹට පැහැදිලි කරන්න මේ දේ හරියාකාරව. ඒක හරියට ඉමෝෂනල් කොන්තරාත්තුවක් වගේ. ඒ කියන්නේ උඹගේ සෙල්ෆ් බිලීෆ් එක, සෙල්ෆ් එස්ටීම් එක, එහෙමත් නැත්නම් උඹගේ අයිඩෙන්ටිටි එක, අනන්‍යතාවය කියන දේ තවත් බාහිරින් ඉන්න වෙනත් පුද්ගලයෙක්ගේ ප්‍රතිචාරය අනුව උඹ තීරණය කරන්න පටන් ගන්නවා. ඒ ගොඩක් වෙලාවට
උඹ දන්නේවත් නැති කට්ටිය. එමත් නැත්තම් ඊටත් වඩා අන්තයි. මොකද උඹ ගැන බහුතරයක් දේවල් උඹගේ පිටින් ඉන්න උන්ගේ එකඟතාවයට බාර දීලා ඉවරයි. උඹ කවුද කියන එක තීරණය කරන්න අවසර උඹගේ වටේ ඉන්න උන්ට දීලා ඉවරයි. එතකොට හිතපන් OG දොරක් අරිනවා ඔක්කොම පොසිටිව් කමෙන්ට්ස් ටික OGට එන විදිහේ. එතකොට ඒකෙන් මට මම සුපිරි කියලා හැඟීමක් දැනෙන්න ගන්නවා. මම හොඳයි කියලා මම සාර්ථකයි කියලා හැඟෙන්න ගන්නවා. එතකොට ඒක තවත් මගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙන්න හේතුවක් වෙනවා. මගේ සෙල්ෆ් එස්ටීම් එකට හොඳයි. ඒ විදිහට දැනුණාට එන්නේ ඒ දොරෙන්ම තමයි නෙගටිව් ස්ටෆ් එන්නේ. එතකොට උඹ දන්නවා නෙගටිව් දේවල් ඒ දොරෙන්ම එන්න ගත්තට පස්සේ උඹට මොකද්ද වෙන්නේ කියලා. 4 කොන්ෆිඩන්ස් එක ලැබෙන්නේ උඹට උඹ රෙඩි කියලා දැනුණාට පස්සේ නෙවෙයි. උඹ ඒක නැතුවත් ඉස්සරහට යනකොට තමයි උඹට කොන්ෆිඩන්ස් එක හම්බෙන්නේ. උඹ යම් කිසි දැනකට අයිති කියලා පෙන්වන්න උඹට මේ ලෝකේ අවසරය අවශ්‍ය නැහැ. අන්න එතකොට තමයි උඹ නියමටම ඩේන්ජරස් වෙන්නේ. මොකද උඹ තවදුරටත් ප්‍රෝග්‍රෑමබල් නැහැ. ඒක නිසා හොඳට කෙලින් හිටගත්තම එහෙම නැත්නම් S2 දිහා බලාගෙන කතා කරාම ඒ ලැබෙනවා කියලා කියන ඒ කොන්ෆිඩන්ස් එක වගේ ඉන්ටර්නෙට් එකේ උඹව හයිප් කරන පොඩි මේ වීඩියෝ කෑලි බලලා ගොන් ආතල්ලයක් ගන්න එපා මෙතනදී. ඒක සම්පූර්ණ විකාරයක්. විශ්වාසය කියලා කියන්නේ සද්දය එහෙම නැත්නම් වොලියුම් එක ගැන නෙවෙයි. ඒක කරිස්මා එක ගැනවත් නෙවෙයි. ඒක ඩොමිනන්ස් එහෙම නැත්නම් ඔබගේ ආධිපත්‍යය පතුරුණා කියන එකත් නෙවෙයි. කොන්ෆිඩන්ස් කියලා කියන්නේ සේෆ්ටි ඇන්ඩ් කම්පෝෂර්. ඒ කියන්නේ ආරක්ෂිත බව සහ සංයමය, සංසුම් බවයි. මේ සංයමය කියන දේ හරහා ඔබගේ අතුලාන්තයේ තව දෙයක් එළියට එනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔතොරිටි. එහෙම නැත්නම් අධිකාරී බලය. ඔබ කාමරයකට ඇතුල් වෙනකොට මට ඔප්පු කරන්න මට ප්‍රූව් කරන්න කිසිම දෙයක් නැහැ කියන මානසිකත්වයෙන් ඇතුල් වෙනකොට අවට ඉන්න මිනිස්සු ගොඩක් ඒ දෙයට නැඹුරු වෙනවා. 5 ඉන්ටර්නල් පර්මිෂන්. කවුරුත් උඹට නයිට් පදවිය ලබා දෙනවා වගේ උඹට ආත්ම විශ්වාසය කියන දේ ලබා දෙන්නේ නැහැ. ඒ පර්මිෂන් එක උඹට දෙන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. උඹට අවශ්‍ය එකම පර්මිෂන් එක තමයි ඉන්ටර්නල් පර්මිෂන් එක. එහෙම නැත්නම් උඹ ඇතුළාන්තයේ තියෙන ඒ අභ්‍යන්තරික අවසරය. මම හැදිලා ඉන්නේ මෙන්න මේ දේ කරන්න. මම මේකට පට්ට සුදුසුයි කියලා උඹටම තීරණය කරගන්න තියෙන එන්නේ අවසරය. උඹට ඇත්තටම යම්කිසි පිරිසක් ලීඩ් කරන්න, එහෙම නැත්නම් පෙළඹවන්න, නායකත්වය දෙන්න, ලෝකයට ඉන්ෆ්ලුවෙන්ස් එකක් ඇති කරන්න අවශ්‍ය නම් කොන්ෆිඩන්ස් එක කියලා කියන්නේ යම්කිසි ආකාරයක තෝරා ගැනීමක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු වෘත්තීය නිපුණතාවයක් වගේ දක්ෂතාවයක්. කොන්ෆිඩන්ස් කියලා කියන්නේ ඇත්තටම මේ රියැක්ටිව් දෙයක් නෙවෙයි. ඒක සැලසුම් සහගතව ගොඩනගා ගන්න ඕන දෙයක්. මම කිසිම කොන්දේසිකින් තොරව ඉතා ඉක්මනින් සහ සෑම විටම මටම සමාව දෙනවා. මම මගේ භූමිකාවන්, ඒ කියන්නේ රෝල්ස් තෝරගන්නේ අවධානයෙන් සහ අරමුණක් ඇතුවයි. මම කිසිම වෙලාවක සමාජයේ අවසරය හරි මේ එවිඩන්ස් හම්බෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. ඒ හැම දෙයක්ම මම මගේ ඇතුළාන්තයෙන් එළියට ගන්නවා. මම දේවල් ක්‍රියාවට නංවන්න කලින් ඒවා පාලනය කිරීමක්, එහෙම නැත්නම් නියාමනය කිරීමක් සිදු කරනවා. මගේ කොන්ෆිඩන්ස් එක කියලා කියන්නේ හුදු උපක්‍රමයක් නෙවෙයි. ඒක පුරුද්දක්. අවසාන වශයෙන් මම මටම සම්පූර්ණ බලය ලබා දෙනවා. මොකද මම කවුද කියන එක වෙනත් කිසිම කෙනෙක්ට ඔප්පු කරන්න බැරි නිසා. වැදුනද උඹට කන හරහා මොලේට